ගයිස් ඉතින් කොහොමද කට්ටිය හැමෝටම අද වීඩියෝ එකේදී ඕගොල්ලන්ට සාමාන්‍යයෙන් දවස ගානේ ප්‍රොෆිට් එකක් කරන විදිය තමයි අද ඕගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ. හරිද? ඉතින් දවස ගානේ ප්‍රොෆිට් එකක් කරන්න කියන්නේ සාමාන්‍යයෙන් ඕගොල්ලන් මේකේ රිස්ක් එකක් නැතුව වැඩ කරන්න නම් අනිවාර්යයෙන්ම ලොකු මුදලක් ඕගොල්ලන් දාගෙන තමයි එන්න ඕන. ඕනම සයිට් එකකින් ඕගොල්ලන් පොඩියට හරි ගේමක් ගහන්න ලොකුවට ඕගොල්ලන් ගාව මුදලක් තියෙන්න ඕන ගයිස්. ඒක ට්‍රේඩින් වේවා ඕනම සයිට් එකක. හොඳේ. ඒක නිසා මේ මම කියන්නේ අනිවාර්යෙන්ම ඕගොල්ලන් දැනගන්න ඕන කාරණාවල් පොඩ්ඩක් තියෙනවා මේකේ. ක්‍රෑෂ් එක ප්ලේ කරනකොට අනිවාර්යෙන්ම ක්‍රෑෂ් එක සාමාන්‍යයෙන් බෙට් කිහිපයක් දානකොට වෙලාව වැදගත් වෙනවා. ඒ වගේම ඔය ටයිම් අප්ඩේට් එක වැදගත් වෙනවා. හරිද? අනිත් එක ඕගොල්ලන්ගේ account එකේ තියෙන මාජින් එක වැදගත් වෙනවා. දැන් මම මගේ account එකට ඉස්සරම තිබ්බා 5000 ගණක් තිබ්බා. අර ටෝටල් විත්ඩ්‍රෝල් එකක් අරන් තිබ්බා. මගේ පර්සනල් account එකේ මේ වැඩ කරන්න හදන්නේ මම. හරිද? මේ විදියට දාලා තිබ්බා ලක්ෂ 3ක්. හරිද? විත්ඩ්‍රෝල් එක. sorry ඩිපොසිට් එක මේ විදියට බලා ගන්න පුළුවන්. ලක්ෂ 3ක් ඩිපොසිට් එකක් දාලා තියෙනවා. හරිද? මේ සාමාන්‍යයෙන් හරිද? මේකේ සාමාන්‍යයෙන් විනාඩි 5ක් 10ක් ඇතුළත ඕගොල්ලන් බෙට් 3ක් 4ක් ඇතුළත ඕගොල්ලන්ගේ ගාන හදාගන්න. මම කියන්නේ ලක්ෂ 3ක් 3.5ක් දාගෙන ඉන්න කට්ටිය සාමාන්‍යයෙන් වැඩිපුර හොයන්න යනෝනේ. දවසෙන් ලක්ෂයක්, දවසෙන් ලක්ෂ 2.5ක් 3.5ක්, දවසෙන් ලක්ෂ 5ක් හොයන්න යනවා. ඒක ඔහොම ඕගොල්ලන් ගියොත් සාමාන්‍යයෙන් ඕගොල්ලන්ගේ සියලුම දේවල් මේකෙන් නැති වෙලා තමයි ඕගොල්ලන් අන්තිමට නතර වෙන්නේ. ඒක නිසා ලක්ෂ 3.5ක් ඔහොම දාගෙන આવොත් දවසකට ඕගොල්ලන් හැමදාම වගේ රුපියල් 10000ක් ප්‍රොෆිට් කරන්න. හරිද? හැමදාම වගේ රුපියල් 10000ක් ප්‍රොෆිට් කරලා බලන්න. ඒක පුළුවන්. හරිද? මම ඕගොල්ලන්ට කියන්නේ මේක ආපු ගමන්ම දාන්න යන්න එපා. පොඩ්ඩක් ඉවසීමෙන් බලාගෙන ඉන්න. ඉවසීමෙන් බලාගෙන ඉඳලා කොහොමද රවුන්ඩ් එකක් යන්නේ? ඒක කොහොමද කෑෂ් අවුට් වෙන්නේ? එතකොට 2x වලින් අපිට කෑෂ් අවුට් එකක් ගන්න පුළුවන්ද කියන එක අපි පොඩ්ඩක් බලාගෙන ඉඳලා තමයි අපි දාන්න ඕනේ. මම පර්සනලි දවසකට 10000ක් ප්‍රොෆිට් කරනවා. හරිද? මගේ account එකේ ඇවිල්ලා 10000ක් හැමදාම වගේ ප්‍රොෆිට් කරනවා. හරිද? සෝ ඒක තමයි මගේ ප්‍රොෆිට් එක. හරිද? ඉතින් මේ විදියට ඕගොල්ලන් කරොත් ඕගොල්ලන්ටත් පුළුවන්. සාමාන්‍යයෙන් ඕගොල්ලන්ට හරි මැනේජ්මන්ට් විදියට වැඩ කරන්න නම් 3000කින් පටන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් මම 10000කින්ම try කරනවා. බලමු. profit ද loss ද කියලා බලමු. සාමාන්‍යයෙන් එක loss එක ගියන් පස්සේ අනිත් එක පොඩ්ඩක් බලාගෙන ඉඳලා තමයි ඕගොල්ලන් වැඩේ කරනවා නම් කරන්න ඕනේ. හරිද? මේක 5000කින් දැම්මොත් එහෙම නැත්නම් 3000කින් දැම්මොත් ඒක ඕගොල්ලන්ට කී පාරක් දාන්න පුළුවන්ද කියන එක පොඩ්ඩක් හිතලා බලන්න. හරිද? ඒක තමයි මෙතනදී වැදගත් වෙන්නේ. හරිද? පොඩ්ඩක් බලාගෙන ඉඳලා මගේ දවස ප්‍රොෆිට් එක කොහොමද හදාගන්නේ කියන එක බලන්න. ඕකේ. ඇත්තටම දැන් ඉස්සර 5000ක් තිබ්බනේ නේ. දැනට 7ක් විතර ප්‍රොෆිට්. හරිද? දැන් මේක 5000ක් කම්ප්ලීට් වුණොත් මට මේක ඇති. හරිද? ඔය විදියට තමයි පොඩ්ඩක් ඉවසීමෙන් බලාගෙන ඉඳලා අපි වැඩේ කරන්න ඕන. වැඩි තණ්හාවෙන් නැතුව ඉවසීමෙන් බලාගෙන ඉඳලා අපි වැඩේ කරමු. හරිද? ඉතින් මේ විදියට බලන්න. දැනට account එක profit එකේ තමයි run වෙන්නේ. හරිද? ඕගොල්ලන් ලක්ෂ 3.5ක් විතර දාගෙන ඇවිල්ලා මේ විදියට හොයන්න ගියොත් ඕගොල්ලන්ට පුළුවන්. හරිද? මේක ඇති දැනට. හරිද? දැනට මේක මට ඇති. තව 5000ක් තමයි කරලා පෙන්වන්න ඕන නම් ඕගොල්ලන්ට මම පෙන්වන්නම්. ඒකත් ප්‍රශ්නයක් නැහැ.
පෙන්වන්නම් ඕගොල්ලන්ට. හරිද? මේ විදිහට දාලා ගත්තම ඕක 5000ක් වෙනවා. එතකොට 15000ක් නම් 10000ක් මගේ ප්‍රොෆිට් එක. ඔව්. ඒක එකෙන්ම ගියා guys. ඕකේ. අපි පොඩ්ඩක් බලාගෙන ඉඳලා මේ ටර්න් එකත් ඒක ඕගොල්ලන්ට පාඩමක්. හොඳේ. මේ විදිහටත් යනවා කියන එක ඕගොල්ලන්ට ඕක පාඩමක්. මේක සාමාන්‍යයෙන් මම ඕගොල්ලන්ට කියන්නේ මේ විදිහට. ඕකේ. කවරේජ් අවුලක් තියෙනවා. මේක මම 14 වලින් ගත්තොත් මට ප්‍රොෆිට් තමයි ඕක. ඉතින් බලමු. ඕකේ. මගේ ප්‍රොෆිට් එක දවස ප්‍රොෆිට් එක හරි. හරිද? රිස්ක් එක අඩු කරගෙන තමයි මේක මම වැඩේ කරන්නේ. හරිද? ඉතින් මේ විදිහට ඔයගොල්ලන්ට කරන්න පුළුවන්. හරිද? මේක ඩිපොසිට් එක දාලා තියෙන්නේ දැන් තමයි. ඉතින් විත්ඩ්‍රෝල් එක ගන්නකොට සාමාන්‍යයෙන් සතියක් විතර අප් කරලා තමයි මම විත්ඩ්‍රෝල් එක ගන්නෙ. ඉතින් බලමු ওই විදිහට තමයි වැඩේ කරන් යන්න ඕන. හරිද? ඉවසීමෙන් බලාගෙන ඕගොල්ලන් කරන් ගියොත් සාමාන්‍යයෙන් ඕගොල්ලන්ට කරන්න පුළුවන්.